රටේ මිනිස්සුන්ගේ. අපි විපක්ෂය ඇටියට අපේ යුතුයකමක් තියෙනවා මේ රටේ ජනතාවට සත්‍ය අවබෝධ කරලා දීම සහ අපිට එන ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේදී අපි ඉදිරිපත් කිරීම. මේක ඩොලර් බිලියන 7ක් ආණ්ඩුව කියනවා මහා පම්පෝරි ගහනවා ඩොලර් බිලියන සල්ලි තියෙනවා. ඩොලර් බිලියන 7යි තියෙන්නේ. ඕනෑම කුණාටුවකට ඕනෑම අර්බුදයකට මුහුණ දෙමින් නොසලී සිටින ආර්ථිකයක් ගොඩනැන්වීම තමයි අපේ ආණ්ඩුවේ අපේක්ෂාව. ඒක වැදගත් දත්තයක්. භාණ්ඩාගාර ධනය 22 23 කාලේ 7.5ට අඩු වුණු එක 16.7 දක්වා අපේ ආදායම් වර්ධනය කරගන්න අපි සමත් වුණා. ඊළඟට මම කතා කරන්න ඕන උදේවරුේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පැයක විතර කාලයක් කතා කරා. එතුමාගේ කතාවේදී කියුනේ රටේ ප්‍රශ්න ගෑස් ඩීසල් අනිකුත් ප්‍රශ්න සියල්ලම අද වෙනකොට විසඳිලා වගේ තමයි කතා කරේ. නමුත් අද වෙනකොට ගෑස් සිලින්ඩර් පාරේ තියෙන විදිහට කතා කරාට තාම ගෑස් සමහර තැන්වල කඩවල් වල ඇවිදලා හොයලා බලලා තමයි ගන්න ඕන. නැතුව මේ ගෑස් ගිය ගමන් ගන්න ගෑස් නැහැ. තෙලුත් එහෙම තමයි. ඉතින් ඒක නිසා ප්‍රශ්න නැතුව නෙවෙයි. අපි එතුමා කියනවා විපක්ෂය මේ යුද්ධය වෙනුවෙන් මැදි ප්‍රතිපත්තියක් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මේවා කරනවා. අපි ඒකට ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ කතාවක් තමයි ජනාධිපතිතුමා කිව්වේ. අපි ඇවිලෙන ගින්නට පිදුරු දාන්නේ නැහැ මූලාසනයේ මන්ත්‍රීතුමිය. ජනාධිපතිතුමා දැනගන්න ඕන ලෝකය බැලන්ස් කරන්න, ආණ්ඩුව දැනගන්න ඕන රටවල් බැලන්ස් කරගන්න. දැන් ජනාධිපතිතුමා කටාර වලට බෝම්බ කටාර වලට මිසයිල් ගහනකොට කටාර වලට ඊයේ පෙරේද කතා කරලා තිබ්බා, සෞදියට කතා කරලා තිබ්බා. ඒ වගේ ඉරානයේ තානාපති ගෙනල්ලා ඉරානයටත් කතා කරලා ඇමරිකාවටත් කතා කරලා ඒක ජනාධිපතිතුමා හා ආණ්ඩුවේ වැඩක්. ඒක බැලන්ස් කර ගැනීම. හැබැයි අපිට මේ අධ්‍යක්ෂ බැඳගෙන දැනටත් මේ රටේ මිනිස්සු විපක්ෂයන් නැහැ කියලා කියනවා, විපක්ෂේ කතා කරන්නේ නැහැ කියනවා, විපක්ෂ බුදියන විපක්ෂයක් ඉන්නේ කියලා තමයි රටේ මිනිස්සු. අපි විපක්ෂය ඇටියට අපේ යුතුයකමක් තියෙනවා මේ රටේ ජනතාවට සත්‍ය අවබෝධ කරලා දීම සහ අපිට එන ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේදී අපි ඉදිරිපත් කිරීම. මේක අපිට ඒක ඒ වෙනුවෙන් අපි කතා කරනවා. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන දැන් ඩොලර් බිලියන 7ක් ආණ්ඩුව කියනවා මහා පම්පෝරි ගහනවා ඩොලර් බිලියන සල්ලි තියෙනවා. ඩොලර් බිලියන 7යි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුව බාර දෙනකොට සැප්තැම්බර් 22 වෙනිදා ඩොලර් බිලියන 5.8ක් තිබ්බා. ඩොලර් බිලියන 5.8ක් තිබ්බා. මිලියන 1200යි වැඩි කරගෙන තියෙන්නේ. ඩොලර් මිලියන 1200යි වැඩි කරගෙන තියෙන්නේ. දැන් මේ වෙලාවේදී අපි කල්පනා කරලා බලමුකෝ සංචාරක ව්‍යාපාරයෙන් මාසෙකට ආවා මිලියන 450ක්. මේ වෙලාවේදී අපි කල්පනා කරන්න ඕන අඩුම වශයෙන් මිලියන 200ක් විතර සංචාරක ව්‍යාපාරයෙන් අපිට නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි. තෙල් වලට ගෑස් වලට අඩුම වශයෙන් මිලියන 150ක්වත් මූලාසනයේ මන්ත්‍රීතුමිය වැඩි ගණන් වලට තෙල් ගන්න වෙන්නේ, වැඩි ගණන් වලට ගෑස් ගන්න වෙන්නේ. මිලියන 150ක ලොස්ට් එකක් එනවා. ඒ විතරක් නෙවෙයි ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඊළඟට තැමිලි ගෙඩි විතරක් සතියකට මැද පෙරදිකට 3 ලක්ෂ ගණක් ඇවලා තියෙන තැමිලි විතරක්. ඒ සියල්ලම නැති වෙලා තියෙනවා. තේකොළ තැමිලි හැම දෙයක්ම ඇඟලුම් ඒ සියල්ලම නැති වෙලා තියෙනවා. ඒවට ඉතින් මිලියන 100ක 200ක ලොස්ට් එකක් අපිට එනවා. මේ එකතුව බැලුවම ඊළඟට අත්‍යවශ්‍ය ආහාර. දැන් නැව් ගාස්තු වැඩි, ඉන්ෂුරන්ස් වැඩි. අත්‍යවශ්‍ය ආහාර ගන්න තව මිලියන 50ක් 75 100ක ලොස්ට් එකක් අපිට එනවා. ඒ විතරක් නෙවෙයි දැන් ඩුබායි රටෙන් කියලා තියෙනවා වෙන රටවල ඉන්න කට්ටියට යන්න කියලා. මැද පෙරදිගේ ඉන්න ගොඩාක් රටවල් වල අය කියනවා යවන්න කියලා. අපේ මිනිස්සු එන්න විදියක් නැතුව එන්නත් බෑ, ඉඳලා බෑ, ඇවිල්ලා බෑ. එහෙම ප්‍රශ්නයක් අද ගල් ප්‍රදේශෙම ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒකෙනුත් සාමාන්‍යයෙන් විදේශ රටවල් වල ශ්‍රමිකයන්ගේ පඩි ලංකාවට එන මුදලත් මිලියන 100ක විතර ලොස්ට් එකක් එනවා. මේ එකතුව බැලුවම මිලියන 750ක විතර ලොස්ට් එකක් ආණ්ඩුවට රජයට පාඩු වෙනවා මාසෙකදී. අපි කියන්නේ මේක දිගටම මේ යුද්ධය යන්න ඕන කියලා. දිගටම යුද්ධය ගියොත් ඒකට සූදානම් වෙන්න වෙයි. මොකද බිලියන 7ක් තිබ්බට බිලියන 5ක් විතර තමයි වියදම් කරන්න වෙන්නේ. ඊටු බිලියන 2 වියදම් කරන්න බෑ. ඒවා එක බැඳීම් එක්ක තියෙන එක තිබ්බ. දැන් මෙතන කතා කරපු ආණ්ඩුවේ සමහර ඇමතිවරු කිව්වා මේ යුද්ධය මේක ඇවිල්ලා මේක ලෝක යුද්ධයක් කියලා. මේකම තමයි කොවිඩ් වලට ආවේ. මේ ඉන්ජෙක්ෂන් ගෙනල්ලා පළවෙනියට ඉන්ජෙක්ෂන් ගහුවේ මේ පාර්ලිමේන්තුවේ අපි. අනුර කුමාර ඇමතුමා, හරණිය ඇමතුමිය, ඒ වගේම විජිතයරත් අපි ඔක්කොම අරන් ගිහලා මේ පාර්ලිමේන්තුවේ ආමි කැම්ප් එකේ ඉස්සලම ඉන්ජෙක්ෂන් ගහුවේ අපිට. එතකොට ඒ කාලෙත් ඉන්ජෙක්ෂන් වලට වියදම් ගියා, තෙල් ගණන් ගියා, ලොකු ප්‍රශ්න ආවා. ඒ නිසා තමයි ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවත් ටික හිර වෙලා ඩොලර් ඉවර වුණේ. ඒ වගේ අවදානමක් නැහැ කියලා ආණ්ඩුවට කොහෙමත් අපිට සල්ලි තියෙනවා, අපිට ඩොලර් තියෙනවා
කිය ඉන්න බෑ. මේ ලොස්ට් එක අල්ලගන්න මේ පාඩුව අල්ලන්න වෙනවා. මිලියන 750 මාසෙකට පාඩු වෙනවා කියන්නේ මාස 5කට මිලියන 3750ක් නැති වෙනවා. එහෙමනම් විකල්පයක් ඇටියට ආණ්ඩුව කල්පනා කරන්න වෙනවා. ඒ ගැන කල්පනා කරලා වැඩ කරන්න වෙනවා. ගොඩකට ඒ අය පැතිලා තිනවා. ඉතින් මේ වගේ ගොඩාක් කරුණු මං හිතන විදියට මේ රටේ ඇති වීගෙන යනවා. ඉතින් මේවට උත්තර හොයන්න රටේ යුද්ධයක් තියෙනවා කියලා අපි කවුරුත් දන්නවා. රටේ තෙල් ගේන්න ප්‍රශ්න දැන් මෙතෙන් ඇවිල්ලා සමහර ප්‍රශ්න වලදී කිව්වා අපි ගෑස් සම්බන්ධව කතා කරපුවාම ජනාධිපතිතුමාගේ කටින් කිව්වා අපි එක නෑ අපි අපිට පේන දේ අපි කියනවා. අපි කියන්නේ ගෑස් දෙන්න පුළුවන් නම් හොඳයි. දැන් ලිට්‍රෝ ගෑස් වලට අමතරව දෙනවා කියලා තියෙනවා. අනිත් ගෑස් හදලා හම්බන්තොටින් දෙනවා කියනවා. දෙන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු පොලිමේ නැත්තම් අපිට ප්‍රශ්න නැහැ. මිනිස්සු පාරවල් වල නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්න අපි නෙවෙයි හදාගත්තේ. දැන් අවුරුදු එකමාරක් යුද්ධෙ තිබ්බේ නැහැ කියලා ඔයගොල්ලෝගේ ආණ්ඩුව ගියේ නැතුව නෙවෙයි තිබ්බනේ. හොඳට ගියානේ ආණ්ඩුව. අන්න ඒ විදිහට යන්න තියෙන අඩුපාඩු හදාගන්න ඒ යුද්ධෙ තිබ්බා කියලා නෙවෙයි. හැම කෙනාම එකතු වෙලා මේක කරන්න වෙනවා. මේකට අපි කවුරුත් බලපෑම් කරන්නේ නැහැ. එhmenan මූලාසනයේ මන්ත්‍රීතුමිය බොහොම ස්තුතියි. අප තාමත් ආර්ථිකයේ සියලු දිශාවල ශක්තියින් එක් රැස් කරගෙන නැහැ. ඒක ඇත්ත. ඕනෑම කුණාටුවකට ඕනෑම අර්බුදයකට මුහුණ දෙමින් නොසලී සිටින ආර්ථිකයක් ගොඩනැන්වීම තමයි අපේ ආණ්ඩුවේ අපේක්ෂාව. පෞගේ දිට්වා සුළු කුණාටුව ගත්තොත් අපේ රටේ ඛේදවාචකයක් ලෙස ගත්තොත් විශාලතම ඛේදවාචකයේ සුනාමි. හැබැයි අපිට ආර්ථික වශයෙන් වැඩිම බලපෑම කරේ මොකද්ද කියලා බැලුවොත් දිට්වා කුණාටුව. ආසන්න වශයෙන් අපේ ජාතික නිෂ්පාදනයේ 3%කට ආසන්න බලපෑමක් ඇති කරලා තිබුණා මේ දිට්වා කුණාටුව. ඒක අභ්‍යන්තර කම්පනයක්. අපි අපේක්ෂා කරාටත් වඩා වැඩි වේගයෙන් සහ ක්‍රමවත්ව ඒට අපි මුහුණ දීලා තිබෙනවා. අපිට හැකියාව ලැබුණා ඒ සඳහා මහ භාණ්ඩාගාරයෙන් කෝටි 50000ක් වින් කරන්න. ලංකාවේ ව්‍යසනයකදී ඒ ව්‍යසනයෙන් එහි ආර්ථිකයත් එහි ජන ජීවිතයත් නැවත ගොඩනැන්වීම සඳහා සහ යටිතල පහසුකම් නැවත ඇති කිරීම සඳහා වැඩියෙන්ම වින් කරන ලද මුදල කෝටි 50000ක්. අපි දේශීය වශයෙන් ඇති වෙන කම්පනයන් පමණක් නොවේ. අපිට ජාත්‍යන්තර වශයෙන් ඇති වෙන කම්පනයන්ටත් අපි ඔරොත්තු දෙන මට්ටමකට අපේ ආර්ථිකය ගෙන යන්න ඕන. සාමාන්‍යයෙන් ඉස්සර කියමනක් තිබුණා මහා බලවත් රාජ්‍යයන්ට නිකන් හෙම්බිරිස්සාවක් හැදුනොත් අපිට නියුමෝනියාව හැදෙනවා කියලා. ඒ කියන්නේ මොකක්ද? බාහිර කම්පනය අපෙන් තොරව ඇති වෙන කම්පනයන් ඕන මොහොතකට ඇති විය හැකියි. එවැනි කම්පනයන්ට අපි ඔරොත්තු දීම සඳහා මේ ආර්ථිකය ගෙන යන්නේ කොහොමද? ඒක තමයි වැදගත්ම දේ. ඉතා වැදගත් සාධකයක් තමයි අපේ අයවැය හිගය. අපිට රජයට ලැබෙන ආදායම සහ වියදම අතර තියෙන පරතරය. ඒක දිගු කාලයක් තිස්සේ උත්සාහයක් තිබුණා 5% සීමාවේ මේ අයවැය හිගය පවත්වා ගැනීම තමයි සංවර්ධනය වන රටක ප්‍රශස්ත මට්ටම කියලා 5% සීමාව කරඳව ගන්න ඕනේ. 1957 ඉඳන් මේ සීමාව ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රයත්න දරුවා. නමුත් මොකද වුනේ? සමහර වසරවල අපේ අයවැය හිගය 10.8ට ගියා. 8 ඉක්මවා ගියා. 5ට ආසන්නවට ළඟා වෙන්න බැරි වුණා. හැබැයි ඔබට කියන්න කැමතියි 1957න් පස්සේ ලංකා ඉතිහාසයේ අඩුම අයවැය හිගය 2.3ක් අපි පහුගිය වසරේ වාර්තා කරා. ඒක ආර්ථිකයේ වැදගත් ප්‍රශස්ත දත්තයක්. ඊළඟ ඉතා වැදගත් දත්තයක් තමයි රාජ්‍ය ආදායම. රාජ්‍යයට ආදායම උපයා ගන්න ඕන. රාජ්‍ය ආදායම ඉස්සමත් පහළ ලෙස කඩා වැටලා තිබුණා. 2022-23 ආර්ථික අර්බුදය එක පැත්තකින් රාජ්‍ය ආදායම අහිමිවීම විසින් තව සාධක විශාල ප්‍රමාණයක් තියෙන අතර ඒ ආර්ථික අර්බුදය ඒ මොහොතේ පුපුරා ගියේ. මොකද අනුගමනය කරමින් තිබුණු ආර්ථික ප්‍රතිපත්තීන් ඕනෑම මොහොතක එවැනි අර්බුදයක් මතුවීම ඉඩකඩ හදලා තිබුණා. නමුත් 22-23 එක පුපුරා ගියේ ඇයි? ඒක පුපුරා යන ප්‍රධාන හේතුව බාටපත් උනේ රාජ්‍ය ආදායම අහිමිවීම. රාජ්‍ය ආදායම 7.5ට අඩු වුණා. රාජ්‍ය ආදායම අඩු වුණාට පස්සේ මොකද සිදු වුනේ? රජයට වියදම් කිරීම සඳහා මුදල් සම්පාදනය කරගන්න බැරි වුණා. ඒ මුදල් සම්පාදනය කරගෙන වෙන්නේ බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න සිද්ධ වුණා. ඒ බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් වැඩි ප්‍රමාණයක් මහ බැංකුව මිලදී ගන්න සිද්ධ වුණා. මහ බැංකුව මිලදී ගන්නවා කියන්නේ වෙළඳ පොළට වැඩියෙන් මුදල් නිකුත් කරන්න සිද්ධ වුණා. විශාල මුදල් සංසරණයක් සමාජයේ සිසාරා ගලාගෙන යන්න පටන් ගත්තා. අවසන් ප්‍රතිඵලය වුණේ උද්දමනයේ සිට 70ට 75ට ගමන් කරා. මිනිස්සුන්ගේ ජීවත් වෙන්න බැරි අර්බුදයක් නිර්මාණය වෙන තැනට
රාජ්‍ය ආදායම අහිමි වීම විසින් ඇති කරලද ප්‍රතිවිපාක වලට අපි මුහුණ දුන්නා. හැබැයි අප මොකද්ද කර තිබෙන්නේ? අප බලය ගන්නකොට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනක ඉන්නවා. ඒ ඉතාමත් අපි එකඟ වෙන ඉතාමත් හොඳ ආර්ථික පාරාමිතින් කීපයක් අපිට හඳුන්වා දී තිබෙනවා. මෙන්න මේ ආකාරයට අපේ ආර්ථිකයේ පාරාමිතින් අතර තියාගන්න ඕන කියලා. එහි එක පාරාමිතිය තමයි රාජ්‍ය ආදායම ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 15.3කට ගේන්න ඕන කියලා. ඒක 2025 සඳහා අයවැය ලේඛනය සකස් කරනකොට ඒක දුෂ්කර කාර්යයක් වගේ පෙනුණා. කොහොමද අපි ආදායම 15.3ට ගේන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපේ උපදේශක දුමින්ද මහත්මයා ඉන්න මෙතන එතුමා දීර්ඝ සාකච්ඡාවන් කර අවස්ථා ගණනාවකදී. ඔවුන් හැම විටම අපි කරන කුඩා බදු සංශෝධනය මේ 15.3ට ළඟා වෙන්න බැහැ කියලා අපිට තර්ක කරන්න පටන් ගත්තා. ඒ අසීරුතු මිලක්කයක් කියලා කිව්වා. නමුත් වසර අවසන් වෙනකොට අපේ ජාතික ආදායම දශක 3කට පස්සේ 16.7ට ගෙනිච්චා භාණ්ඩාගාරයේ ආදායම. ඒක වැදගත් දත්තයක්. භාණ්ඩාගාරයේ ධනෙ 22 23 කාලේ 7.5ට අඩු වුණු එක 16.7 දක්වා අපේ ආදායම වර්ධනය කරගන්න අපි සමත් වුණා. ඒ හේතු කොටගෙනම අපේ භාණ්ඩාගාරයේ අතිරික්ත මුදල් ප්‍රමාණයක් එකතු වෙන්න පටන් ගත්තා. අතිරික්තයක්. සාමාන්‍යයෙන් ගත්තොත් 2022-23 කාලේ භාණ්ඩාගාර account එක ගියේ OD එකකින් බැංකු අයිරාවකින්. අපේ රාජ්‍ය බැංකු මුළුමනින්ම එක කස්ටමර් කෙනා හිටිය භාණ්ඩාගාරේ. රාජ්‍ය බැංකු දෙකේ අපේ භාණ්ඩාගාරේ ගිණුම් තියෙනවා. රාජ්‍ය බැංකු දෙකේ මුදල් OD කරලා තියෙන භාණ්ඩාගාරේ. භාණ්ඩාගාරයේ OD එක 2022-23 වසරවල OD එක තිබුණා කෝටි 80000. බිලියන 800ක OD එකක් තිබුණා. ඒකට භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. භාණ්ඩාගාරයේ තියෙන විශ්වාසය මත බැංකු වියදම් කරලා. ඒ නිසා මොකද සිද්ධ වුනේ? බැංකු වලට වෙන අපේ පෞද්ගලික අංශයට ව්‍යාපාරිකයන්ට ණය දෙන්න වෙහෙසෙන්න ඕනේ නැහැ. හොඳ ණය ගන්න ගැනුම් කරුවෙක් ඉන්නව ආණ්ඩුව. එක කස්ටමර් කෙනෙක්. පොළු තියන්නේ නැහැ ආණ්ඩුව ගෙවන්න එපා. මොකක්ද උනේ? මුළු මූල්‍ය වෙළඳපොළ ඇකිලෙන්න පටන් ගත්තා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා මොකක්ද? දැන් චුට්ටක් අඩු වෙලා තියෙන්නේ. අපි භාණ්ඩාගාරයේ account එක ධන බිලියන 1200 කෝටි 1,20,000ක ධන අතිරික්තයකට අපිට භාණ්ඩාගාර account එක ගේන්න පුළුවන්කම ලැබුණා. ඒකෙන් කෝටි 50,000ක් තමයි අපි ඩිට්ටෝ වලට වෙන් කරන්නේ. ඕනෑම ගෙදරකත් එහෙමයි. ව්‍යසනයන් සිදුවේ හැකි ඕනෑම ගෙදර තමන්ගේ ව්‍යසන වෙනුවෙන් තැම්පතු තියාගන්න. අපි තේම තැම්පතු එකතු කරලා තිබුණා. ඒ ආර්ථික ඉතාමත් වැදගත් සාධකයක්. ආණ්ඩුව ප්‍රධාන ණය ගන්නකරුව වෙනුවට අපි එළියට ණය නිදහස් කරන්න කිව්වා. ව්‍යාපාර වලට කර්මාන්ත වලට 2024 බැංකු පද්ධතිය කර්මාන්ත සඳහා නිකුත් කළ තිබුණේ බිලියන 700යි. ව්‍යාපාර සඳහා නිකුත් කළ තිබුණේ බිලියන 700යි ණය. 2025 පෞද්ගලික අංශ සඳහා ණය ලබා දී තිබෙනවා ට්‍රිලියන 2ක්. බිලියන 2000ක් බැංකු විසින් පෞද්ගලික අංශයට ණය ලබා දී තිබෙනවා. ඒ ආර්ථික ඉතා වේගයෙන් චලනය වීමේ වැදගත් සාධකයක්. ආණ්ඩුව ගන්න ණය පඩිගෙවන්න නඩත්තු වලට වියදම් වෙනවා. පෞද්ගලික අංශ ගන්න ණය ව්‍යාපෘති වලට සහ නේද ආදායම් උත්පාදනය කරන දිශාවට යොමු කරනවා. ට්‍රිලියන 2ක් 2025 වසරේ ණය ලබා දීලා තිබෙනවා. මේ අප්‍රේල් මාසයේ ණය ලබා දීලා තිබෙනවා බිලියන 250ක් පෞද්ගලික අංශයට. ඒකට මොකද්ද? ඉස්සර බැංකු වලින් ණය ගන්න ප්‍රධාන ණය ගැනුම් කරුවා ආණ්ඩුව. අද ආණ්ඩුව ණය ගන්නවා වෙනුවට ඒවා පෞද්ගලික අංශ නිදහස් කරන්න පුළුවන්. ඒක ආර්ථික විශාල වැදගත් හැරවුම. ඊළඟ වැදගත්ම හැරවුම තමයි අපේ ජංගම ගිණුම. වසරකට අපිට රටට ගලාගෙන යන ඩොලර් ප්‍රමාණය සහ වසරකින් අපේ රටෙන් ගලාගෙන එළියට යන ඩොලර් ප්‍රමාණය අතර වෙනස. අපිට මුළු නිදහස් ශ්‍රී ලංකාවෙම ජංගම ගිණුමේ අතිරික්තය තිබිලා තියෙන අවස්ථා 3කදී විතරයි. අවුරුදු 3කදී විතරයි. අපිට ගලාගෙන ආපු ඩොලර් ප්‍රමාණයට වඩා අඩුවෙන් අපේ රටෙන් එළියට ගියේ අවුරුදු 3යි. ඒ අවුරුදු 3ත් ඩොලර් මිලියන 300ට වඩා අඩු අතිරික්තයක් තමයි අපිට තිබුණේ. 2025 වසරේ අපේ ජංගම ගිණුමේ අතිරික්තය ශේෂය ධන ශේෂය ඩොලර් මිලියන 1700යි. ඉතාමත් වැදගත් සාධකයක් අපේ රටේ ආර්ථිකයෙන්. අපේ ප්‍රාථමික ගිණුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපේ බැඳීම තිබුණේ
අපේ ප්‍රාථමික ගිණුම 2.3ක අගයක පවත්වා ගන්න. හැබැයි අපේ ප්‍රාථමික ගිණුම අතිරික්තයේ 2025 වසරේ 5.4යි. ඒ කියන්නේ ආණ්ඩුවට ලැබෙන ආදායම පොලී ගෙවීම අත්තරල වියදම් ගණනය කරොත් 5.4ක අතිරික්තයක් අපිට තියෙනවා. ඒ කියන්නේ රුපියල් ලෙස ගත්තොත් අපි ආර්ථිකය ශක්තිමත් කරලා තිබෙනවා. අපි 2027 වසරට අපි අපේක්ෂා කරනවා ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම් වෙන් කරන්න. ට්‍රිලියන 2ක්. අපි එනකොට 1300ක වගේ තමයි තිබුණේ ප්‍රාග්ධන වියදම්. අපි 2027 වෙනකොට ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම් වෙන් කිරීම සඳහා සැලසුමක් හදලා තිබෙනවා. දැන් ගත්තොත් මේ අධිවේගී මාර්ගයට බිලියන 112ක් කරනවා අවුරුදු 3කට. ඒතර ආසන්න වශයෙන් ගත්තොත් අපි බිලියන 35ක් වසරකට වෙන් කළ යුතු තිබෙනවා. ආසන්න වශයෙන්. ඒතර බිලියන 2000ක් තියෙනවා අපි ගාව. ඒ නිසා තමයි අපි කිව්වේ කුරුණෑගල දඹුල්ල පාරක් පටන් ගන්න බිලියන 120ක් කිව්ව දඹුල්ල ගලේවල දක්වා ඒකටත් අපිට මුදල් වෙන් කරන්න පුළුවන්. අපේ අධ්‍යාපනය මුළුමනින්ම අපි පරිවර්තන ලක් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ලෝකයේ දියුණුතම ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අපිට තිබෙන විශාලම සම්පත අපේ මානව සම්පත. නිසා අපි අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඇති කරනවා. අපි 2032 වෙනකොට අද 6 පන්ති ඉන්න ළමයා ඒ ලෙවල් ඉවලා 2032 තීරියට එනවා. 2032 වෙනකොට අපි සැලසුම් කරලා තිබෙනවා වෘත්තීය විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කරන්න. දරුවන්ට පාරවල් දෙකක් තියෙනවා. තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙනවා අධ්‍යාපන ඥානයත් එක්ක ගැට ගැහුණු. මේ පැත්තේ තියෙනවා වෘත්තීය රැකියාවන් එක ගැට ගැහුණු විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කරනවා අපි 2032 වෙනකොට. අපි දියුණු ශ්‍රම සම්පතක් අත්පත් කරගන්න ඕන. අපේ රටේ බහණ්ඩ හා සේවාවන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමේදී වැදගත්ම සාධකයක් තියෙනවා අපිට. අපේ බල ශක්තිය මිල ඉහළ යාම. ඒ අපි අවම කරන්න ඕන. ඒ අපේ විශාල පංගුවක් තිබෙනවා. ඒ නිසා අපි විශාල සැලසුමක් හදලා තිබෙනවා. කොහොමද අපි මේ බල ශක්තිය සඳහා තියෙන පිරිවැය අඩු කරගන්නේ? අපි ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලත් එක්ක සහ අපිත් පිළිගන්න ප්‍රතිපත්තිය තමයි විදුලි බල මණ්ඩලයේ විදුලි ඒකකයක් විකුණන්න ඕන නිෂ්පාදන පිරිවැයට අනුව. විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න කොච්චර පිරිවැයක් යනවද? ඒකට අනුව විදුලි බල මණ්ඩලයේ විදුලි ඒකකයක් විකුණන්න ඕන. ඒක තමයි විදුලි කර්මාන්තය පැවැත්ම තිබෙන්නේ. එහෙනම් අපි අපේක්ෂාව වෙන්න ඕන මොකක්ද? කොහොමද විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න යන පිරිවැය අපි අඩු කරගන්නේ? ඒකට අපි සැලසුම් විශාල ප්‍රමාණයක් සකස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි සුලන් බලෙන් මේ වෙනකොට අපි ඇවිල්ලා මෙගාවොට් 70ක් දැන්ට පටන් ගන්න තිබෙනවා. තව 250ක විතර ව්‍යාපෘතයක් අපි පුන කිරීම ප්‍රදේශ හඳුනගෙන තිබෙනවා. අපි සෝලා වලින් මෙගාවොට් 100ක් සිමලාණ්ඩුව පටන් අරගෙන තිබෙනවා. අපි බැටරි වලින් මේවා ගබඩා කරගෙන ඉස්සන බැටරි මෙගාවොට් 160ක ස්ථාන 16ක බැටරි ස්ථාපිත කරන්න සූදානම් කරලා තිබෙනවා. තව මෙගාවොට් 250ක බැටරි වලට තමත් කෙටි කාලෙක අපි ටෙන්ඩර් ඉදිරිපත් කරනවා. තව මෙගාවොට් 50ක් දැනට සෝලා ඉදි කරලා තියෙන සමාගම් වලට බැටරි ලබා දීම සඳහා ටෙන්ඩරයක් කරනවට අපි සැලසුම් කරලා තිබෙනවා. මේ ඔක්කොම කරොත් අපිට ඉතාමත් හොඳ ප්‍රශස්ත මිල ගණනක බලශක්ති උත්පාදනයක් අපේ රටේ ඇති කරගන්න පුළුවන්. ඒ පිළිබඳව අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා අපි යන්නේ කොතෙන්ටද? අපිට ඕන ඒ වෙලාවේ එහෙන් මෙහෙන් ගහලා ආර්ථිකයක් පවත්වාගෙන යන්න නෙවෙයි. එහෙම තමයි මේ ආර්ථිකය ආවේ. මේ ආර්ථිකය සූදුවක් වගේ මේ ආර්ථිකය ආවේ. අපි වාණිජ වෙළඳපොළ ගිලා ණය ගත්තේ නේ. නමුත් වාණිජ වෙළඳපොළ ගිලා ණය ගන්න හැකියාවක් අත්පත් වෙච්ච පළවෙනි මොහොත 2007 ගිලා අපි වාණිජ වෙළඳපොළ ගිලා ණය ගත්තා. ඒත් අපිට අවස්ථා නිර්මාණය වුණා. අපි 2015-19 කාලේ වාණිජ වෙළඳපොළ ගිලා ණය ගත්තා ඩොලර් බිලියන 12මාරක්. වෙන මුකුත් නැහැ ව්‍යාපෘති නෙමෙයි. කෙලිම වාණිජ වෙළඳපොළ ඩොලර් වලින් කිසිදු ව්‍යාපෘතියකට නෙමෙයි කිසිදු ආයෝජනයකට නෙමෙයි. ඩොලර් බිලියන 12මාරක් ගත්තා වාණිජ වෙළඳපොළට ගිහිල්ලා බැඳුම් කරලා ඩොලර්. ඒක කෙටි කාලේ ණය. අවුරුදු 5න් 10න් ගෙවන්න ඕන ණය. 5.7 අධික පොලියට තිබුණු ණය. බිලියන 12මාරක්. එයි ඒ බිලියන 12මාර අරගෙන ඒ අවුරුදු 4මාර ඇද්දා. ඒක අදිනවා. ඊට පස්සේ ඊළඟ ආණ්ඩුවක් එනවා. ඒ වෙලාවේ කොහින් හරි ආයෙ ණය ටිකක් ගන්නවා. එයාගේ අවුරුදු 4මාර 5 අදිනවා. ඔහොම තමයි අපේ රට ආවේ. අපේ අවස්ථාවේම නෙවෙයි මේ අවුරුදු 5 මොනවා හරි කරලා අදින්න නෙවෙයි අපේ අපේක්ෂාව. අපේ අපේක්ෂාව තමයි අභ්‍යන්තරව මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයකටත් බාහිර වශයෙන් මුහුණ දෙන ඕනෑම කම්පනයකටත් ඔරොත්තු දෙන නොසැලෙන ආර්ථිකයක් ගොඩනැංවීම පිළිබඳ අපේ සැලසුමක් එක වැඩ කරමින් තිබෙනවා. ලංකාවේ පළමු වතාවට අනාගතය ගැන හිතන ආණ්ඩුවක්. අද අපි ණය ගන්න මතක තබා ගන්න. අද අපි ණය ගන්නේ 2040 දී අපිට ගෙවන්න පුළුවන්ද කියලා බලලා. ඒ නිසා අපි ණය කළමනාකරණය ණය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් එක වැඩ කරමින් තිබෙනවා. ඒ නිසා මේ ගමන් මාවත
අපේ රට ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක දොරටු විවෘත කර බව අපිට විශ්වාසයි.